නඩුවහල අපි හිරේ දානවා. එහෙම වළංගුද මේ ඔබතුමාන නඩුකාරන්ටත් උගන්නපු මිනිස්සෙක්, දායසිරිටත් උගන්නපු මිනිස්සයන්. ඒක වළංගුද? ජීල් පිරිත් මාත්‍යා කියන වළංගු නෑ කියලා. අන්න එහෙම. ජීල් පිරිත් ගැන කියන්න දෙයක් නෑ. ජීල් පිරිත් මේ වාහනේ නග්ගලා 725 හඳුරන්නේ නෑ, රතපන හඳුරන්නේ නෑ. මොරල්ලේ ටවුමේ දැම්මොත් ගෙදර යන්න දන්නේ නැහැ ජීල් පිරිත්. පුළුවන් නම් ජීල් පිරිත් මොරල්ලේ ටවුමේ බස්සන්න. ජීල් පිරිත් ගෙදර හොයාගෙන යන්න බෑ. එහෙම යවුන් තමයි ඔයගොල්ලෝ තියාගෙන ඉන්නේ. එහෙම මිනිස්සු 750 හඳුරන්නේ ඉස්සරහා ඉන්න ඩ්‍රයිවර් හඳුරන්නේ නැහැ ජීල් පිරිත්. ඉස්සරහා ඉන්න ඩ්‍රයිවර්ගෙන් අහන්න ඩ්‍රයිවර් කවුද කියලා හඳුරන්නේ නැහැ. කාර් එකේ දොර ඇරියාම නගිනවා ගෙදර ගිහින් බයිනවා. මුන්ට මදුරු කොයිල් ඉස්සෙලාද වන්ද. ලොක්ෙක් දෙන්නේ ගොඩක්. Wow! Hey y'all, come look at this. ලොක්ෙක් දෙන්නේ ගොඩක්. අවුරුද්ද සමරන්නේ කිරිබත් කන්නේ මතක තියාගන්න. එක්සත් ජාතික පක්ෂේ නව නායක සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක කියලා මම තමුන්නාතර කියන්නේ කැමතියි. ඔය ළමයට මුත් අසනීපයක්ද? අධිකරු ජනාධිපතිතුමා බැලලා මෙහෙම අත උස්සලා මෙහෙම අත් දෙක උස්සනකොට මිනිස්සු ඔක්කොම ආදරෙන් අප්පුඩි ගහනවා. මෛත්‍රීපාල මහත්තයා කොරවක් එක්ක වගේ ඇවිල්ලා මෙහෙම කරනකොට එකෙක්වත් අප්පුඩි ගහන්නේ. ඒකට දැන් අන්න පේනව නේද? උඩින් යනකොට ගහන අප්පුඩිය. උඩින් යනකොට ගහන අපේ ජනාධිපතිතුමාට අයියෙන් ගහන අප්පුඩිය. පැහැදිලිව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා විදියට පත්වීම බලපන්න හම්බෙන්නේ නැහැයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. නොවැම්බර් 16 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව මේ රටේ නියත ජනාධිපති කරනවාමයි කියන එක මම තමුන්නාසර මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. අයියෝ එහෙම මම නැවත ඇවිල්ලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාව පක්ෂක නායකයා කරන්න නෙමෙයි රටේ ජනාධිපති කරන්නයි කියලා මම තමුන්නාසර කියන්න කැමතියි. මම Facebook කියන්නේ නැත්තේ මොකද මෝඩයෝ ටික අන්න ඒක ඇතුලේ ඉන්නේ. බුද්ධිමත් මිනිස්සු සටන් කර භූමියක් නෙවෙයි ඒක. මන්ත්‍රීකම පැත්තක දාලා දෙන්න තියෙන්නේ මුණ කුඩු වෙන්න. ඒක නම් හිතා කියන්නේ එතුමාගේ විදේශ ගමන් බලපත්‍රයේ තහනම් කළා කියලා මම අද දැක්ක නිවුස් එකකින්. ඒ ගන්න අපේ බලවත් අප්‍රසාදය ප්‍රකාශ කරන්නම ඕන. ඒක හිතාම අමානුෂික, තාම කැත නින්දිත ක්‍රියාවක් හැටියට හෙලා දකින්න. අනේ දෙයනේ oh my god. 2026 ජූනි 3 වෙනිදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා මේ ස්ථානයේදී. ඒ වාර්තාකාර මහත්තුරු කීප දෙනෙක් අපෙන් ප්‍රශ්න කර හිටියා. ඒ වගේම එතුමාන්ට උත්තර සැපීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ විදේශ ගමන් බලපත්‍රය අත්හිටුවීම පිළිබඳවත් මගෙන් විමසා සිටියා. ඒ වෙලාවේ මා සඳහන් කළ එක ඊටාම ඒ හෙලා දකින බවත්, ඒ වගේම ඒ හෙලා දැකීම චේතනාන්විතව අරු අධිකරණයට අපහාස කිරීමක් නොව හුදෙක් මානුෂීය පදනම මත අදහස් පළ කිරීමක් පමණයි මා ඊයේ කළේ. මියාගේ හුරතලේ. ඒ වගේම ඒ අධිකරණ තීන්දුවක් බව මා ඒ වෙනකොට කොහෙත්ම දැනගෙන හිටියෙත් නැහැ. හැමදාම අධිකරණයට ගරු කරන භික්ෂුවක් ඇටියට තාම නිහතමානීව ඒ සම්බන්ධව මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමින් සමාව අයද සිටිනවා. ඒ වගේ මගේ ප්‍රකාශයෙන් කිසිදු අධිකරණ තීරණයක් හෝ විනිසුරුවරයෙකුගේ ක්‍රියාපටිපාටිය පිළිබඳව අදහස් දැක්වීමක් සිදු නොකළ බවත් පත්‍ර වාර්තාකරුවන් හා සමාජ මාධ්‍ය ජාලා මගින් එවන්නක් හුවා දක්වන බව මේ වෙන විට මට පෙනී ගිය බැවින් බොරු මෙසේ ප්‍රකාශයක් කිරීමට අදහස් කළ අතර ඊයේ මා සිදු කළ ප්‍රකාශය ඉල්ලාස් කරගන්නා බවත් කාට හෝ ඒ තුලින් හිතර දෙවිල්ලක් අගෞරවයක් සිදු වුණා යයි උපකල්පනය කරනවා නම් නැවත මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිනවා. අලව්වෙත් ඔය වගේ වුණා. මීට වැඩිය හොඳයි. හැබැයි මහලේ ගම්තුමනි මම නම් ජනාධිපතිතුමාට කිව්වා අපට ඡන්ද දුන්න නැත්නම් කීමෙල පැත්තකට දාන්න. මොකද අපි නිවාස හදන්න අනිත් උඩ ඡන්ද ගන්න. නේද?
ආයිතින් අමු ගවය මම හිතන්නේ කිසිදු දේශපාලන පදනමක් මත මේක වුණ දෙයක් කියලා. ඒ ඉස්සර අපේ රජයේම නෑ. අපිට දේශපාලනිකව වැඩ කරපු අපිට කැන්වසින් ගියපු අපිට ඡන්දය හදපු අපේ മന്ത്രിගේ නෑදෑය අපේ മന്ത്രിගේ හිතවතා එහෙම නෙවෙයි ආධාර උපකාර කෙරෙන්නේ. ඇත්තට ලැබිය යුතු කෙනා තමයි රජයකින් ආධාර උපකාර කරන්නේ. ඒ පදනමින් අපි තෝරගන්නවා. උන්වහන්සේ කිව්වනේ මේ ටික කරොත් එහෙම 2029 නෙවෙයි දිගටම මාව අමතක කරන්න ගන්න නැහැ කියලා. ඒකට මම ඒ තරම් එකඟ නැහැ. 2029 ඡන්දය දිනන්න බලාගෙන නෙවෙයි කරන්නේ. Perfect. දේශප්‍රේමීත්වය. ඊට පස්සේ කියනවා අපේ සරණ ගුරුවරයන් මන්ත්‍රීතුමා අනේ මේ JVP කරපු ගොඩාක් වැඩ කිව්වා. ජනතා විමුක්ති පෙරමුණ මහත්තයෝ 94න් පස්සේ ඡන්දන මතකයි 94න් පස්සේ අපි කාට හරි ගාලා තියෙද? අපි කොහේ හරි කාර්යාලයක් කරලා තියෙද? අපි කාර්ය හරි චේනයක් කරලා තියෙද? අපි කවුරු හරි මරලා තියෙද? නෑ අපි මේ දන්න ඉතිහාස කරමුකෝ මිනිස්සුන්ට. ඕකේ. 94න් පස්සේ. හැබැයි මෙන්න අපේ සත්ගුණවත් සුපේක්ෂල ශික්ෂාකාමී. කොහොමද ඒකත් නමින් සරණ ඌද මෙන්න මේ මහත්තයාගේ වැඩ. මොකක්ද මේ අල්ලන කැමරේ එක පෙන්නන්න මට. මෙන්න මේ කවුද මේ? මේ තියෙන මොකද්ද? අපි ගම්පහ භීෂකයා සොයා ගියමු. කවුද මේ ගම්පහ භීෂකයා? ඕනෝ කරා ප්‍රශ්නේ. එකතු වී තිබේ අත්නගල්ලෙන් මැති සභාවට පැමිණි සරණ ගුණවර්ධන දූෂණයෙන් චණ්ඩිගමින් වංචාවෙන් ගම්පහ ගිනි තබන අවසන් කරන්න දකින්නට යන්න ගිනි දිනවා. කෝටි 4 එක මෙතුම 26000ට ගත්තා. ඒ නම ගහපන් කිව්වලු. 2007 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට පාඩු කළ චෝදනා මත අල්ලස් කොමිසම ගොනු කර තිබූ නඩු 8කින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා අධිකරණයේදී සඳහන් කළේ මෙම නඩුව ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් දෙදෙනාගේ ලිඛිත විධානය ඉදිරිපත් වී නැති බැවින් ඒ පවත්වාගෙන යාම ගැටලු සහගත බවයි. හරි ලස්සනයි. very good. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට වසර 16ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරේ. අල්ලනකොට කෙන්දිරි ගාන්න නම් එපා. එන කවුද හොරා? කවුද හොරා? කවුද හොරා? ඔය පොඩ දන්නේ නැද්ද? දාම් වෙනවා ඩූම් වෙනවා. අතරම මං ජනාධිපති නම් කළු මුහුද තියා දාන්නේ මෙවුන් රැල්ලටවත් අපේ රටට එපා.